මේ අහපන් මට උඹත් එක්ක කිසිම තරහක් නැහැ. මම දන්නවා කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙන එක හරි සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් යාළු වෙලා ඉන්නේ වැරදි කෙනත් එක්ක. අම්බෝ අද නම් හරිම මහන්සි. ඒ මදිවටද ලසන්ස ගණන් ක්ලාස් උත්තාලා. මේ එක නෙමෙයි උසස් පෙළ ලියපු අය හැමෝම වගේ පාස් වෙලා කියලා ඉස්කෝලේ කතා වෙනව ඇහුණා. මටත් ඇහුණා. ලොකු සර් ඉංග්‍රීසි ටීචර්ත් එක්ක කතා වෙනවා. ඒගොල්ලෝ වෙනුවෙන් උත්සවයකුත් කරනවලු. ඒයි මොකද කලබලේ? කලබලයක් නෑනේ. අපේ අක්ක ප්‍රතිඵල එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. ඉක්මනින් ගිහින් කියන්න ඕනේ. බයි. අක්කේ මොකද ළමයෝ මේ හති දාගෙන මොකද උනේ? ඔන්න මම තමයි මේ ආරංචිය මුලින්ම ගෙනාවේ. හොඳේ. මොන ආරංචියද? උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලාලු. අනේ ඇත්තමද? ඉන්න බලමු. මේ මං එක්සෑම් පාස් වෙලා. යස් අක්කේ මොකදනේ මේ දෙන්නත් එක කෑ ගහන්නේ? මේ බලන්නකෝ. ෂා ඔයා පාස් වෙලානේ. මට ඔයා ගැන ගොඩක් සතුටුයි. දවසක ඔයා මේ ලෝකෙම දිනන්න ඕන. අම්මත් අපි ළඟ හිටියනම් එයා කොච්චර සතුටු වේද නේද අක්කේ? අම්මා අපේ ඇස් වලට පේන්නේ නැතත් කොහෙට හරි වෙලා අපි දිහා බලාගෙන සතුටු වෙනවා ඇති නංගි. අක්කේ මං ආකාශ හම්බෙලා එන්න. පරිස්සමෙන් ගිහින් එන්න. ආකාශ් ඔයා රිසර්ච් බැලුවද? ඔයා නම් පාස් නේද? ඇයි ඔයාගේ රිසර්ච් කොහමද? බලාපොරොත්තු වුණ තරම් හොඳ රිසල්ට් එකක් නෑ දිව්‍යා. ඒත් මට ගොඩක් සතුටුයි. මොකද ඔයා එක්සෑම් එක හොඳින්ම පාස්. අපි ආයෙ try කරමු. ඊළඟ පාර ඔයාට හොඳින් පාස් වෙන්න පුළුවන් වෙයි. බෑ දිව්‍යා. අම්මටයි තාත්තටයි තවත් බරක් වෙන්න මං කැමති නෑ. එතකොට ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නේ? මම ජොබ් එකක් හොයාගෙන කොළඹ යනවා. ඔයාගේ කැමැත්තක් එහෙනම්. දැන් ඉතින් දිව්‍යා කැම්පස් ගියාම ඔයාට හම්බ වෙයි මටත් වඩා හොඳ ලස්සන අවංක කොල්ලෙක්. ඇයි ආකාශවා ඔය විදිහට කතා කරන්නේ? ඇයි මාවත් වෙන කියලා ගානතාල කතා කරන්නේ? දිව්‍යා ඒක තමයි ඇත්ත.
මේ මොහොතේ අපේ හිතේ ඇත්ත පිළිගන්න ලෑස්ති නෑ. මොකද ඔයා තාමත් ඉන්නේ මෙතන. හැබැයි ඔයා ඒ අලුත් ජීවිතයට ගියාම ඔයාගේ හිත ඔයාටත් නොදැනීම වෙනස් වෙන්න ගනී. මොකද එතන ඉන්නේ ඔයාගේ තත්ත්වයට ගැලපෙන මිනිස්සු. උගත් මිනිස්සු. එයාලත් එක්ක ඔයා මාව සංසන්දනය කරලා බලනකොට ඔයාටම තේරෙන්න ගන්නවා මාව ඔයාගේ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ කියලා. අන්න එතනදී ඔයා නිකම්ම වෙනස් වෙනවා. හරි. ඔයා ඕන විදිහකට හිතාගන්න. මම දන්නවනේ මං ගැන. මොනවා වුණත් හරිම තීරණ විතරක් ගන්න දිව්‍ය. හදිසි තීරණ වලට යන්න එපා. දෙයක් කරන්න කලින් දෙපාරක් තුන් පාරක් හිතන්න. මං එහෙම කරන්නම්. දිව්‍ය දැන් ඔයා යන්න. අක්කයි නංගි බලාගෙන ඇති. මොකෝ බං ආකාශ ඔබ 18 සීර දීපු වගේ ඉන්නේ. ඇයි උඹ එහෙම ආන්නේ? මූණ දැක්කම් පේන දේ ඇහුවිද? එහෙම මොකුත් නෑ බා. ඇත්ත කියපන්. දිව්‍ය බූට් එකක්වත් තිබ්බද? තාම නෑ. හැබැයි ළඟදිම තියයි. ඇයි බං? එයා දැන් කැම්පස් නේ බා. ගොඩක් කෙල්ලෝ කැම්පස් ගියාම ගමේ ලව් එක අමතක වෙනවා. උඹත් විභාග ලිව්ව නේද? මට කැම්පස් යන තරම් හොඳ රිසල්ට් එකක් තිබුණ නෑ බා. දැන් එතන උඹ මොකද්ද කරන්න හිතන් ඉන්නේ? බලමු. කොළඹ රස්සාවකට හරි නැත්නම් ඔය අහුවෙන වැඩක් කරගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. ගේමක් ගන්න ඕන තරම් කාලෙ තියෙනවා. අපි මහන්සි වෙමු. අපි බලමුකෝ වෙන විදිය. මේ බං මට පොඩි වැඩක් තියෙනවා කරගන්න. අපි යමුද? මොනවද ළමයා මේ කල්පනා කරන්නේ? එහෙම දෙයක් නෑ අක්කේ. එහෙනම් කොහොමද යද්ද? මේ අහන්නකෝ අක්කේ. කැම්පස් එකට යන අලුත් ළමයි වැක් කරනවලු නේද? ඒකට නම් වුණ දෙන්න වෙයි යාට. එහෙත් ඒ ගැන හිතද්දි නම් ටිකක් බයත් හිතෙනවා. එහෙමයි කියලා නොගිහින් ඉන්න නෙවෙයිනේ. අනික හැමදාම රැක් කරන්නේ නෑ. ටික දවසකින් ඕක සාමාන්‍ය වෙයි. බලමුකෝ. එහෙ ගියාම ඔයා අලුත් ජීවිතයක් තනියම පටන් ගන්නෙ. අලුත් යාළුවෝ මුණ ගැහෙයි. සමහර විට විශේෂ කෙනෙක් ඔයාගේ ජීවිතයට එකතු වෙයි. හැබැයි පරිස්සමින්. තීරණයක් ගන්න කලින් කීප සැරයක් හිතන්න. දෙයක් කරද්දී හරිද වැරදිද කියලා හොයලා බලන්න. එහෙම කළොත් ඔයාට පුළුවන් ජීවිතේ දිනන්න. ඔක්කොමත් හරි. විශේෂ කෙනෙක් කියලා කිව්වේ කවුද? හරි. ඒක මම නිකන් කිව්වේ. නිකන් වෙන්න බෑ. ඔයාට ලස්සන කොල්ලෙක් හම්බෙයි කියලා ඔය කියන්නේ. ඔයා ආයෙ පැහිච්චා ආච්චි? පැහිලා නෑ තාම පොඩි හොඳේ. මෙයා අහන්නකෝ. ඔයත් හොඳට ඉගෙන ගන්න ඕනි හරිද? මෙයා නම් හොඳටම කරයි හැබැයි. කරනව තමයි. හරි. අපි දන්නවනේ ඉතින් ඔයා දක්ෂයි කියලා.
මේ අක්කේ අපි ගේ ඇතුළට යමුකෝ. ඒ ඇයි මට බඩගිනී හලෝ. හරි හරි එහෙනම් ඔයාලා යන්න මං චුට්ටක් ඉඳලා එන්නම්. යමු යමු. ළමයි කොහොමද ඉතින්? හොඳයි යන්නේ. ඕගලන්ට කොහොමද? මෙයා වැඩි කතාවක් නෑනේ. එයා ටිකක් ලැජ්ජයි. ඒකයි ඒ. අපි එහෙනම් යන්න මචං. මෙයාලා කතා කරන්නේ නැති එකේ අපි ඉඳලා වැඩක් නෑනේ. අනේ ඉතින් එහෙම නෙමෙයි. මං තාම අලුත්නේ. ඒකයි. ඔය කතා කළේ ඔයා වගේම ඔයාගේ කටහඬත් ලස්සනයි. තැන්ක්ස්. අදීශ මොකද මේ? එහෙම මුකුත් නෑ බා. මේ ඔයාගේ නම මොකද්ද? දිව්‍යා. ෂා. ඇයි? ඔයාගේ නමත් හරිම ලස්සනයි. හරි අපි එහෙනම් යනවා. ඔයාලත් යන්න. දිව්‍යා අපි යනවා. දිව්‍ය මගේ යාළුවෙක් ඉන්නවා දනුක කියලා. ඌ මට වඩා වැඩිමල්. ඌ ඉස්කෝලේ කාලේ ලව් කරපු කෙල්ල කැම්පස් එකට ගියාට පස්සේ ඒ සම්බන්ධය නවත්තලා දැම්මලු. ඒකත් කිසිම හේතුවක් නැතුව. අයියෝ මෝඩයෝ. ඒ කෙල්ල එහෙනම් ඒ කොල්ලට ඇත්තටම ආදරය කළා නැතුව ඇති. නැත්තම් එහෙම කරන්න පුළුවන්ද? ඒක එහෙමමයි කියමුකෝ. ඒත් මටත් එහෙම වෙයි කියලා චූටි බයක් තියෙනවා. යාළුවගේ පිටින් දාලා මොකද්ද මේ කියන්නේ කියලා දැන්නේ මට තේරුනේ. ඇත්ත කියනවා. ඒ කතාව ඔයා ගොතපු කතාවක් නේද? ගොතපු කතාවක්මත් නෙමෙයි. ඒත් මට බයයි. ඇයි? මමත් ඔයාට එහෙම කරයි කියලාද? පොරොන්දු වෙන්න කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා. සත්තයි ආකාශ්. කවදාවත් එහෙම වෙන එකක් නෑ. අනික මෝඩයෝ අපි දෙන්න තාම විභාගෙවත් ලියලා නැහැ. අපි දෙන්නම හොඳට මහන්සි වෙලා හොඳට එක්සෑම් පාස් වෙලා දෙන්න එකටම කැම්පස් යමු. අයියෝ. හෙලෝ දිව්‍යා. කියන්න ආකාශ්. කෝල් එකක්වත් නැත්තේ ඇයි කියලා බැලුවේ. ඔයා හොඳින් ඉන්නව නේද? මට එක්සෑම් වගේක් තියෙනවා ආකාශ්. ඒක නිසා වැඩේ කාත් එක්කවත් කතා කරන්න වෙලාවක් නෑ මට. ඒකට කමක් නෑ. ඔයා හොඳින් ඉන්නවා නම් මට ඇති. මේ මං එහෙනම් තියන්නම් ආකාශ්. මට පාඩම් කරන්න තියෙනවා.
පරිස්සමින් ඉන්න. බුදු සරණයි. දිව්‍යා මම නම් කියන්නේ උඹේ කොල්ලට ඇත්තම කියපන් බං. ඇයි? ඊට පස්සේ ඌ වෙනතක් බලාගනින්නේ බං. නැත්තම් වෙන්නේ ඌ තව තවත් උඹ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එක. මම කැම්පස් ඉරට වෙන මුල් කාලෙදී එයා නිතරම කිව්වා මම කැම්පස් ගියාම වෙනස් වෙයි කියලා. මම ඒ හැම වෙලාවකදීම එයාට කිව්වේ මාව අනිත් කෙල්ල උගානට දාලා කතා කරන්න එපා කියලා. දැන් මම මේ කතාව එයාට කිව්වොත් එහෙම එයා කියපු හැම දෙයක්ම ඇත්ත වෙනවා බං. හංගනවා කියලා තව කොච්චර කාලයක් හංගන්නද දිව්‍යා? කවදා හරි දවසක දැනගන්න ඕනේ. අපි බලමුකෝ. මට ඉතින් කියන්න විතරයි පුළුවන්. උඹ හිතලා බලලා තීරණයක් ගනි. පස්සේ පසුතැවෙන්න එපා. කැම්පස් ගියාම කෙල්ල වෙනස් වෙනවා බං. ඒ හැටි. මම ඒක නොදන්නව නෙමෙයි බං. ඒ වුණාට මම දිව්‍යාව ඊට වැඩිය විශ්වාස කළා. ඒක ඉතින් සාධාරණ. බාදරේ කරපු කෙල්ලනේ. සමහර විට වෙන කොල්ලෙක් සෙට් වෙලා ඇති. සමහර විට එහෙම නැතුවත් ඇති. කෙල්ලමුට වෙනස්කම් පෙන්නනවද? ළඟකදී ඉඳන් එයාගේ වෙනසක් තියෙනවා. උඹ එයා ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා එන. try කරනවා හිත හදාගන්න. try කරලා විතරක් මදි බං. අපිට තව ගොඩක් දුර යන්න තියෙනවා. ජීවිතේ පටන් ගන්නත් කලින් කෙල්ලෙක් නිසා විනාශ වෙන්න එපා බං. එයාටම මේ කාලේ කියනවා කැම්පස් ගියාම කෙල්ල වෙනස් වෙනවා කියලා. එහෙම කියද්දී එයා මට බයිනවා වෙන කෙල්ලු ගන්නට එයාව දාන්න එපා කියලා. සමහර විට දැන් එයාට ඒ දේවල් අමතක වෙලත් ඇති. මම නම් කියන්නේ උඹ ඔය ගැන වැඩි හිතන්න එපා. බලමුකෝ. මේ මං කියන්නේ අදුම්බ අනිවාර්යෙන් අහපන් ඒකේ. අහන්න නම් පුළුවන් ඉතින්. දන්නේ නැද්ද පොඩ්ඩක්? මොකද්ද වගේ? හල දාපන් බං අද. හරි හරි බලමුකෝ දැන් එයිනේ. මේ අන්න අරේ ඉන්නවා. අද නම් ඉන්නේ හොඳකට නෙවෙයි දිව්‍යා. ඒ කිව්වේ මේ අහන්නකෝ. බැරි වෙලාවත් අදීශුම්බෙන් යාළු වෙන්න හැවුවොත් උඹ මොකද්ද කරන්නේ? එයා එහෙම හයිද? මට පේන විදියට නම් උගේ හිතේ උඹ ගැන කැමැත්තක් තියෙනවා බං. එයාගේ ඇති වැරද්දකුත් නෑ හැබැයි. ඒ කියන්නේ උඹත් කැමතිනේ. ඔව් මං කැමති. මේ එතකොට අර උඹේ ගමේ ලව් එක මෙච්චර මහන්සි වෙලා ඉගෙනගෙන
කැම්පස් ඇවිල්ලා. ගමට ගිහින් අර ගොඩේ රස්තේ අදුකාරය බඳින්න දුම මට කියන්නේ. ඒකත් ඇත්ත තමයිනේ. මේ අන්න දැක්කා. දැන් එයි මෙතන්ට. මේ ගිහිල්ල පොඩ්ඩක් කතා කරලා වරෙන්. අන්න එනව කුමාරයා. ළමයි කොහොමද ඉතින්? හොඳයි යන්නේ. ඔයාට කොහොමද? අපිත් හොඳින් ඉතින්. මේ මට දිව්‍ය එක්ක ටිකක් වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. පොඩ්ඩක් පැත්තට වෙන්න පුළුවන්ද? මන් දන්නවා වැදගත් දේ මොකද්ද කියලා. කරගන්නකෝ එහෙනම්. ඇයි ආවේ අව්වේ? මං කෙලින්ම කියන්න. මං ඔයාට කැමතියි. ඔයාගේ හිනාවට, ඔයාගේ කතාවට. ඔයාව දැකපු දවසින් ඉඳන්ම ගොඩක් ආස වුණා. ඔයා ඕන තරම් කාලයක් ගන්න. කල් අරගෙන හොඳට හිතලා උත්තරයක් දෙන්න. මං ගිහිල්ලා එන්න. ඉන්න. මං උත්තරයක් දෙන්නත් කලින්ම ඔයා යනවනේ. මං හිතුවේ ඔයාට හිතන්න තව කාලය ඕනේ කියලා. ඇත්ත. මේ වගේ දෙයකට උත්තරයක් දෙන්න හිතන්න ඕනි තමයි. හැබැයි මම මේ මොහොත බලාපොරොත්තු වුණා. ඒ නිසා උත්තරයක් දැනටමත් මන් ළඟ තියෙනවා. ඉතින් කියන්නකෝ. I love you. ආච්චි ආසීයේ අද නම් ලොකු සතුටකින් ඉන්නා වගේ පේන්නේ. අද දිව්‍යනවන් නිවාඩුවට ඒකයි මේ. හා එහෙමද? අද එන නංගිට වාසියක්. ඔව් ඔව් ඉතින්. හා එහෙනම් මම යනවා. අපි යනවා. මේ අන්නද දිව්‍ය ගමේනවලු. උඹට කවුද කිව්වේ? කෙල්ලගේ අක්කා නංගි හම්බෙලා කිව්වේ බා. වරෙන් යන්න. මං හිතුවට වඩා මේ පැත්ත මාර ලස්සනයිනේ. මට හිතනවා හැම කියයි කියලා. මේ වගේ ගමක ජීවත් වෙන්න මම මාර ආසයි. දැන් ඉතින් ඉස්සරහට මේ ගමෙන් පදිච්චි වෙන්නත් පුළුවන් වෙයි. ඇයි උඹ එහෙම කියන්නේ? නෑ ඉතින්. උඹලා දෙන්නම කසාද බැඳලා පස්සේ දෙන්නටම කොහොමද ඉන්න වෙන්නේ මේ ගමෙන්? මේ බලන්නකෝ දිව්‍ය. මෙයා හිතලා තියෙන දුර. ඒක නම් ඇත්ත. අපිවත් එච්චර දුර ඉතලා නෑ තාම. දුර දිග බලලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. මේ ඒකට කමක් නෑ. ගෙදරදී නම් කඩ පරිස්සම් කරගෙන ඉන්න වෙයි. හොඳේ. නැත්තම් අපේ අක්කගේ විසුමක් වෙන්නේ නෑ. හරි හරියනේ. මං කට වහගෙන ඉන්න.
දිව්‍යා ඔයාගෙන් කෝල්ලයක්වත් නැති නිසා මං ගොඩක් බය වෙලා හිටියේ. ආකාශ් මට මේ දවස්වල එක්සෑම්. මට එහෙම කාත් එක්කවත් කතා කරන්න තරම් වෙලාවක් නැහැ. ඒකට කමක් නැහැ. දැන් ඔයා ආවනේ. අපි ටිකක් කතා කරමු. දැන් බෑ ආකාශ්. මම මගේ යාළුවත් එක්ක ආවේ. දැන් මම යන්න ඕනේ. දිව්‍යා මට විනාඩි 5ක් දෙන්නකෝ. අපි චුට්ටක් කතා කරමු. දිව්‍ය අපි යමුද? හායි. මම දිව්‍යාගේ බොයිෆ්‍රෙන්ඩ්. බොයිෆ්‍රෙන්ඩ්? නෑ නෑ. මෙයා මේ විහිළු කරනවා. මේ මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවා නම ආකාශ්. ආකාශ් මේ ඉන්නේ මගේ කැම්පස් එකේ හොඳම යාළුවා. එතකොට මේ අදීශ. මෙයා තමයි මගේ බොයිෆ්‍රෙන්ඩ්. ආකාශ් අපි යනවා. දිව්‍යා ඔයාලා චුට්ටක් ඉන්න. මම ගිහින් කතා කරලා එන්නම්. දිව්‍යා මට ඇත්ත කියන්න. කවුද? ඒ මගේ බොයිෆ්‍රෙන්ඩ්. මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? හරි. එතකොට මට මොකද වෙන්නේ? ඇයි මතක නැද්ද? ඔයාම නේද කිව්වේ කැම්පස් ගියාම කියලා වෙනස් වෙනවා කියලා. ඇයි තව කිව්වේ හොඳට හිතලා බලලා තීරණ ගන්න කියලා. ඉතින් හොඳට හිතලා බලලා ගත්ත තීරණයක් මේක. ඔයා ඒ හැම වෙලාවකම කිව්වා ඔයා කවදාවත් එහෙම කරන්නේ නැහැ කියලා. ඇයි ඉතින් විශ්වාස කළේ? දිව්‍යා එයාට හා කියද්දි ඔයාට මාව චුට්ටක්වත් මතකුනේ නැද්ද? නෑ. මේකත් හොඳට මතක තියාගන්න ආකාශ්. මගේ පස්සෙන් එන්න හිතන්නවත් එපා. යකෝ මෙහෙමත් කෙල්ලොන්ට වෙනස් වෙන්න පුළුවන්ද බං? මට නම් හිතාගන්නත් බෑ බං මේ වෙන දේවල්. එයා හැම සම්බන්ධයක් පටන් ගත්තා නම් එයාට තිබුණා මට ඒක කියන්න. එයා හොඳටම දන්නවා එයා වෙනුවෙන් මම මෙහෙ බලන් ඉන්නවා කියලා. දැන් ඉතින් මොනවා කියලා කරන්නද බං? එහෙම කියලා බෑ. අපි මොන හරි කරන්න ඕන. හරි උඹට මොකද්ද වෙන්න ඕන කියපන්කෝ. අපි උට හොඳින් කියලා බලමු. නැති වුණොත් නරකින් කියමු. දෙපාරක් හිතපන්. කෙල්ලෙක් නිසා ප්‍රශ්න දාගන්න කලින්. මට දැන් කොහොමත් එකයි. ඌව අපේ තැනට ගේන විදියක් බලපන්. මම මේක බලා ගන්නවා. දැන් යමා. දිව්‍යා අපිට මේ බලන්න ලස්සන තැන් මොනවද තියෙන්නේ? මෙහි ඉතින් කුඹුරු තියෙනවා, කඳු තියෙනවා. ලස්සන ගඟකුත් තියෙනවා. එහෙනම් ඉතින් අපි ගඟේ යමු නේද? එහෙනම් අපිට ඒ බීලම ගඟේ යන්න. අක්කේ මමත් එන්නද? ඔයාව එක්කගෙන ගින් අක්කගේ මට නම් බෑ බැනුම් අහන්න. අනිකවට හවස ක්ලාසුත් තියෙනව නේද? ක්ලාස් තියෙන්නේ හවසන යන්නේ. ඒකට කමක් නෑ. අපි ඕව හෙට එකයි යන්න. අද අපි තුන්දෙනා ගිහින් එන්න. හැබැයි හෙටත් බෑ කිව්වොත් නම් මං තරහම තරහයි තුන්දෙනා එක්කම. ඔන්න අපි නම් දන්නේ නැහැ පොඩ්ඩි. හරි හෙට එකගෙන යන්න.
ඇත්තරම දිවිය මේ මාර ලස්සන පුදුම කූල්ලයක් තියෙන්නේ. මෙහෙ ඉතින් කොළඹ වගේ AC ඕන නෑ. අපිට ඒක ස්වභාවිකවම ලැබෙනවා. ඇත්තටම හරිම ලස්සනයි. පොඩි කාලේ නම් අපි මේ ගස්වැල් එක්කම තමයි ඉතින් හැදුනේ. දිව්‍යා ඔයාගේ අම්ම ගැන ඔයා අපිට කියලා නෑනේ. මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා හරිද? පොඩ්ඩිව හම්බෙලා අවුරුද්දකට විතර පස්සේ අපිට අම්මව නැති වුණා. හදිසියෙම ආපු heart attack එකක් නිසා. එදා ඉඳන් අපිට අම්මා වුණේ අපේ අක්කා. අනේ සොරි දිව්‍යා. ඒකට කමක් නෑනේ. ඔයාලා ඉතින් ඒක දන්නේ නෑනේ. මේ අපිට නාන බැරිද දිව්‍ය? අර අතන තියෙන වතුර වල එතන අපිට නාන්න පුළුවන්. අපි යන්න කලින් නාන්නත් එක්ක වෙමු. මේ අපි යමුද පන්සල්? දැන්ම? නෑ. ගෙදර ගිහින් කෑම කාලා චුට්ටක් හවස් වෙලා යමු. දිව්‍යා අපි පොඩ්ඩිවත් එක්කන් යන්. බලමු. යන්න දැන්. මේ ඊගව පාර අපි අපේ ගමේ යන්. මම නම් කැමති. අදීශ මොකද කියන්නේ? අදීශ? කොහේ අදීශ? අදීශ අදීශ? අදීශ අනේ මේ විහිළු කරන්න එපා. කොහෙද ඉන්නේ ඔයා? මෙයා සෙල්ලම් කරනවද අනේ? ආකාශ් ෂිට්. මේක නම් මහ විකාරයක්. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද? මේ අහන්න. ඔයා දැන් ගෙදර යන්න. මං ඉක්මනට එන්නම්. දිව්‍ය අක්කා ඇහුවොත් අක්කා ගෙදර නෑ. නංගිව ක්ලාස් දාන්න ගිහින්. ඔයා යන්නකෝ මං ඉක්මනට එන්නම්. පරිස්සමෙන්. මේ අහපන්. මට උඹත් එක්ක කිසිම තරහක් නෑ. මම දන්නවා කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාළු වෙන එක හරි සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් යාළුලා ඉන්නේ වැරදි කෙනත් එක්ක. සමහර විට ඔබ දන්නේ නැතුව ඇති ඒක. ආකාශ් මොකද්ද මේ විකාරේ? ඇයි? මොකක්ද විකාරේ? කරුණා කරලා මේ ළමේ වතාරින්න. ඔහොම පිස්සෙක් වගේ හැසුණා කියලා ඔයාට මාවවත් මගේ ආදරේවත් ලැබෙන්නේ නැහැ ආකාශ්. ඒ හැම දෙම වෙනස් වුනේ මූවා හම්බ වුණාට පස්සේනේ නේද? හැයි අමතක වුණාද කැම්පස් යන්න කලින් කියපු කතන්දර? මට ඔයත් එක්ක අතීතය මතක් කර කර ඉන්න වෙලාවක් නෑ ආකාශ්. ඔයා දන්නේ නෑ දිව්‍ය ඔයා වෙනුවෙන් මම කොච්චර බලන් හිටියද කියලා. දැන් මට මොකද්ද කියන්නේ? මැරෙන්නද කියන්නේ ආ? කරුණා කරලා මේ ළමයට යන්න දෙන්න ආකාශ්. ඔයාට මාව එපාද? එපා. මට ඔයාව එපා.